දැන් අපි බලමු අද කොහොමද මේ අන්තිම ලේයර් එක හදාගන්න. අපි දැන් අන්තිම ලේයර් එකට හදාගන්න එන විදියට. කියන්නේ හදාගන්න එන විවිධ අවස්ථා බලමු. කියන්නේ ෆෝමියුලා යොදවන මං කිව්වා අර වීඩියෝ එකේ J ෆෝමියුලා යොදා ගන්න. එක අවස්ථාවක් තමයි මේක එක පැත්තක්. ඒ කියන්නේ අපි තෙව් ලේයර් එකම හදලා ඉවරයි. මේක අනිත් පැත්තේ මේක පැත්තේ කහ පාට එකක්. අනිත් එක මේ ලයින් ෂේප් එකට එන එක. හරිද? අනිත් එක තමයි මේ J ෂේප් එකට මෙන්න එක. සමහර වෙලාවට මෙහෙම හැදිලත් එන්න අවස්ථාවක් තියෙනවා. හොඳේ. වෙන හැදුනොත් ආයි ෆෝමියුලා එක යොදන්න අවශ්‍ය නැහැ. අපි බලමු. දැන් මේ පළවෙනි අපි මේක ලාස්ට් ලේයර් එක හදනවා නම් අනිවාර්යෙන් අපි කරන්න ඕනේ මේක J ෆෝමියුලා දාලා මේ ප්ලස් එක කාඩ් පාටේම හදා ගන්න ඕනේ. ඔයගලන්ට මොන පාට දෙන්නේ ඒ පාටම හදා ගන්න ඕනේ. මේකට මේ අර පාට අවශ්‍ය තැනට තියා ගන්න අවශ්‍ය නැහැ. මොකද මේක එක පැත්තක් නැහැනේ. ඒ හින්දා සුපුරුදු විදිහටම අපි මේ ෆෝමියුලා එක දාලා කරලා ඔන්න මෙහෙම උඩට කරලා දැන් මේ ෂේප් එක ආවා. ඒත් ආයෙත් කරන්න ඕනේ. ඒ විදිහටම කරන්න. සුපුරුදු විදිහටම කරාම්. ඔන්න දැන් J ෂේප් එක ආවා. දැක්කද? ඊට පස්සේ ඒක J ෂේප් එක ආවන් පස්සේ බ්ලූ ගිහිල්ලා තියාගන්න. ඊට පස්සේ අපි දැන් A ෆෝමියුලා එකම දාලා ඒකට කරමු. දැක්කද? කරන් පස්සේ දැක්කද? මේ පාට වෙනස් තමයි. අපි ඒක පස්සේ බලාගමු. දැක්කද? දැන් මේ ප්ලස් එක අහපාට ප්ලස් එක හැදුණා. දැන් මේ අවස්ථාව ආවත් ඒ දේම තමයි කරන්නේ. තේරුණාද? ඒ අවස්ථාව ආවත් ඒ දේම තමයි කරන්නේ. මේ මොන අවස්ථාවක් මම දැන් පෙන්නපු අවස්ථා තුනෙන් එකක් ආවත් ඒ දේ තමයි අපි කරන්නේ. ඊළඟට තමයි එන්නේ අපි ඊළඟ ෆෝමියුලා එක දානකොට එන එක මෙන්න මේ කෝණවල ටික. සමහර වෙලාවට කෝණවල මෙන්න මේ වගේ සමහර වෙලාවට කෝණවල හරි වෙලා එන්න පුළුවන්. සමහර කෝණවල සමාන නැති වෙන්නත් පුළුවන්. දැන් අපිට දැන් අපි මේක හරි ගස්සන්න ඕනේ. පාට හරි ගස්සන්න ඕනේ. දැක්කද? මේ කරකල බලන්න ඕනේ හැමතිස්සෙම මේ දැන් හරි කොළයි තැඹිලි හරි ඒ වුණාට මේ තැන වැරදි. එහෙනම් මේ කෝණේ තමයි මෙතන තියෙන එක මෙතනට ගේන්න ඕනේ. මෙතන තියෙන මෙතනට ගෙනියන්න ඕනේ. එහෙනම් විහිල්ල හංගල මේ පැත්තේ තිබ්බා. ඊට පස්සේ ආයුටට කරා. ඒ හංගපු එකයි මේ පැත්තට ගෙනල්ලා උඩින් පල්ලෙහාට දාන්න උඩට කරලා ඊට පස්සේ තිබ්බ විදිහටම හරවන්න. දැක්කද? නිල් පාට තැඹිලි පාට එන්නේ. තේරුණාද මේ ෆෝමියුලා එක? අවශ්‍ය තැනට අපි ගෙනියන්න දෙනවා. දැන් මෙතන නිලුයි රතුයි හරියට තියෙනවා. මේ දෙක නෑ. මේ දෙක මේ පැත්තට ඉන්නවා. එහෙනම් නිලලා තිබ්බා. දැන් කොළ හරි රතු හරි. දැන් මේ විදිය තමයි හදාගන්න. දැන් අපිට හදන්න තියෙන මේ මුළු ටික. ඊළඟ අවස්ථාව තමයි මේ මුළු ටික. මේ මුළු ටික සමහර වෙලාවට පාටවල් හරියට එනවා වෙලාවක් තියෙනවා. පාටවල් හරියට නැති එන්න වෙලාවකුත් තියෙනවා. මේකෙත් ඇවිල්ලා තියෙනවා පාට හරියට. හරිද? පාට හරි නැති වෙලාවට මොන පැත්ත තියාගෙන කරත් අපිට කොහොමද හදා ගන්න පුළුවන්. පාට එකක් හරි හරියන වෙලාවක් තියෙනවා. ඒක අපි හැමතිස්සෙම වම් පැත්ත තියාගන්න. තේරුණාද? මේ left side එකට යන්න. මේකේ පාට හරිනේ. දැන් මෙතනට ඕන පාටනේ මේ රතුයි නිලුයි කහයි නෙන්න ඕනේ. ඒක තියෙන්නේ මෙතන. හරිද? ඒක එනකන් ඔයා මෙන්න මේක. දැන් මේක හරිනේ. එහෙනම් මේක අනිවාර්යෙන් මේ පැත්තට තියාගෙන ලොන් ෆෝමියුලා එක දාන්න. දැක්කද? දැන් මේක හරි, මේකෙත් පාට හරි, මේකෙත් පාට හරි, මේකෙත් පාට හරි. තේරුණාද? දැන් මේකේ බලමු අපි. මේකේ දෙකක් තියෙනවා. සේම් එක මෙතඩ් එක තමයි දාන්නේ. දාලා කරා. තේරුණාද? දැන් හරි. දැන් මේ පැත්තේ වෙනස් වෙලා තියෙන්නේ. හරිම තැනේ තමයි තියෙන්නේ. ඒක නේද කැරකිලා තියෙන්නේ. ඒකට අපි යොදා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඊපස්සේ අපි කෝණ ෆෝමියුලා එක දාන්නවනේ. අර පිටිපස්සට ගිහලා තියෙන එක කියුබ් එක. ඒක දෙපැත්තටම කරන්න ඕනේ. තේරුණාද? කරනවා. දැක්ක. ඒක හැම තිස්සෙම දිගට කරන්න ඕනේ. ඒ විදිහට කරාම හරියනවා.
කියුබ් එක හැදෙනකම් එක පැත්තට කරනවා වගේ දෙපැත්තටම කරන්න. දැක්කද? දැන් දෙපැත්තම හැදුනම් පස්සේ දැන් දෙපැත්තම හැදුනම් පස්සේ හැදුන පැත්ත හැමතිස්සෙම වම් පැත්ත අත පැත්ත තියාගන්න. තියාගෙන ඊට පස්සේ කරන්න. මේ ෆෝමියුලා එක දැම්ම ගමන් හරි. අන්තිම ලේයර් එක අන්තිම කෝනර්ස් ටික හදා ගන්නවා නම් එක පැත්ත කරන එක දෙපැත්තටම අනිවාර්යයෙන්ම කියුබ් එක හැදෙනකම්ම කරන්න. තේරුණාද? කීපාරක් කරොත් එක හැදෙනකම් කරොත් අනිවාර්යෙන් කියුබ් එක හැදෙනවා. දැක්කද? ඒ වගේ තමයි මේ කියුබ් එකටත් කරන්නේ. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ මෙහෙම ප්‍රැක්ටිස් කරලා බලන්න. අනිවාර්යෙන් කරන්න අත පුහුරු වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ව හමු වෙනවා.